පුතේ ඉතින් ඔයාලට තව සතියකින් දෙකකින් එළඹෙන තුන්වෙනි වාර විභාගයට ඉතාමත් වැදගත් වෙන දෙමළ භාෂාවේ 6 7 8 වසර වලට අනිවාර්යයෙන්ම තුන්වෙනි වාර විභාගයට විතරක් නෙවෙයි සෑම වාර විභාගයකට එන්න ඒ වගේම පුංචි ඔයාලා පොඩ පටල ගන්න දෙමළ භාෂාවේ පොඩි වැදගත් කොටසක් අද කතා කරන්න යනවා පුතේ දෙමළ භාෂාවේ පේපර් එකට 6 වසරේ ඉඳලා මේ ප්‍රශ්නේ එනවා ඒක වචන සහ බහුවචන 6 වසරේ ඉඳලා ඒක වචන බහුවචන කරන ක්‍රම 3ක් විතර 4ක් විතර එනවා 7 වසරේ ඉඳලා පුතේ දෙමළ භාෂාවේ ඒක වචන බහුවචන කරන ක්‍රම 7ක් තියෙනවා ක්‍රම 7ක් ඔය 7ම 7 වසරින් පස්සේ නම් ඔයාලට අනිවාර්යයෙන්ම පේපර් වලට එනවා ඉතින් පුතේ මේක පටල ගන්න නැතුව පැහැදිලිව මේක ඉගෙන ගත්තාම පුතාලට ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ලකුණු ටික ඒක වචන බහුවචන වලට ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා ඒක ඔයාලට උදව්වක් විදිහට මේ පාඩම පුංචි ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඊටම සරලව සහ කෙටිව. හරි? සාමාන්‍යයෙන් අපි සිංහල භාෂාවේ නම් ඒක වචන බහුවචන කරන හැටි පුංචි ඔයාලා 6 වසරේ ඉඳන් හැමෝම දන්නවා. දැන් අපි කෙලින්ම යමුකෝ දෙමළ භාෂාව මොකද කරන්නේ කියලා. රයිට් මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පුතේ ඔරුමෙයි කියලා. ඔරුමෙයි කියලා කියන්නේ පුතේ ඒක වචන. හරි? ඔරුමෙයි ඒක වචන. මෙතන තියෙනවා පන්මෙයි. පන්මෙයි කියලා කියන්නේ පුතේ බහුවචන. දැන් අපි යනවා මේ ඒක වචනයක් කොහොමද බහුවචනයක් කරන්නේ කියලා ඉස්සර වෙලාව අපි ඉගෙන ගමු. රයිට්. මෙහෙම හිතන්න. හරි. දැන් පුතාලා අපි හිතමු ඔයාලා වෛද්‍යවරු. හරි? ඔයාලා තමයි ડોක්ටර්ලා. හරි? දැන් ඔයාලා ගාවට එනවා විවිධ අසනීප විවිධ රෝග තියෙන කට්ටිය. ඒ අතරින් මේ රෝගී විශේෂයි. ඔයාලා ගාවට එන්නේ මෙන්න මෙහෙම. අනේ මාව බහුවචන කරන්නකෝ කියලා රෙඩු ටිකක් එනවා කියලා හිතන්න. හරි? මෙයාලා එන්නේ කොහොමද අඬාගෙන අනේ මාව බහුවචන කරන්නකෝ කියලා එනවා. දැන් ඔයාලා තමයි වෛද්‍යවරු. හැබැයි මේ එන හැම ලෙඩාටම එකම බෙහෙත් එක දෙන්න බෑ. එයා පරීක්ෂා කරන්න ඕන. එයා මොන වගේද? එයාගේ රෝගේ හොඳට පරීක්ෂා කරලා මම මෙයාට දෙන්න ඕනේ මේ බෙහෙත. මම මෙයාට දෙන්න ඕනේ මේ පෙත්ත. මෙයා ඔපරේෂන් කරන්න ඕනේ. ඒ වගේ ඔන්න දැන් තීරණය කරන්න වෙනවා. මොකද ලෙඩා එන්නේ කොහොමද එන්නේ පුතේ? අනේ මාව බහුවචන කරන්නකෝ. රයිට්. තීරණය කරමු අපි මොකද්ද මෙයාට දෙන්නේ කියලා. ඔන්න පුතේ සාමාන්‍ය ලෙඩෙක් ආවොත් අපි හිතමු මෙයාට සාමාන්‍ය අසනීපයක් තියෙන කියලා. හරි. එහෙම වුණොත් අපි යාට මෙන්න මේ පෙත්ත දෙනවා. පළවෙනි මෙක්කෙනාට දෙනවා හල් කියන පෙත්ත. හරිද? මොකද්ද මේ කිව්වේ හල් පෙත්ත කියලා? සාමාන්‍ය නාම පදයක්. අපි તો වීඩු, මලේ, තලේ මේ වගේ නාම පදයක් ආවොත් එයා බහුවචන කරන්න අපි නාම පදයේ අගට හල් එකතු කරනවා. හරි පුතේ. උදාහරණ 5ක් විතර අරන් බලමු. ඔන්න පුතේ වීඩු. මෙයා බහුවචන කරන්න මෙයාට දෙන්න හොඳයි. අපි සාමාන්‍ය නාම පදයක් හල් කියන පෙත්ත ඔන්න ඔයාලා වෛද්‍ය නිර්දේශ කරනවා. මෙයාට හල් පෙත්ත දෙන්න. ඒතර මෙයා බහුවචනයක් කරනවා. මෙයා ගෙදර යාවට පුළුවන් ලොකු ලෙඩක් නැහැ. මෙයා හොඳයි. මෙයාට හල් එක ඇති. ප්‍රමාණවත් කියලා ඔන්න හිතනවා. සාමාන්‍ය නාම පදයක් නම් පුතේ ඔයාලට හමුනේ එකකට හල් එකතු කරලා ඒක බහුවචන කරන්න පුළුවන්. ඔන්න පුතේ වීඩු හල්. ආවේ කොහොමද මෙයා වීඩු කියලා? නිවස. ඊට පස්සේ වීඩු හල් නිවාස කියලා පුතේ ඔන්න හැදුණා. රයිට්. තව එකක් කරගමු බලන්න පුතේ. තලී හිස. රයිට්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි එකකටත් හල් දැන්. තව එකක් ගමු. කඩය. ඔන්න නාම පදයකට හල් දැම්මා. කඩේ හල්. ඔන්න තව එකක් අපි ගමු. මලෙයි. කන්ද. මලෙයි හල් කඳු. අන්න පුතේ සාමාන්‍ය නාම පදයක් බහුවචන කිරීමේදී නාම පදයකට හල් එකතු කරනවා. ඊට පස්සේ අපි ඔන්න හල් එකතු කරපු නාම පද කිහිපයක් ඉගෙන ගත්තා. වීඩු හල්, තලේ හල්, කඩේ හල්, මලේ හල්. මේ වගේ සාමාන්‍ය නාම පදයක් වුණ පුතේ හල් එකතු කරලා පුතාලට බහුවචන කරන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට යමු බලන්න. ඊළඟට අපි හිතමු මෙහෙම නාම පදයක් එනවා. ඔන්න ඔයාලා ගාවට එනවා පවුලේ කෙනෙක්. මොකද දෙන්නේ? අනේ මාව බහුවචන කරන්නකෝ කියලා එනවා. අපිට සිද්ධ දැන් එන්නේ පවුලේ කෙනෙක්. එයාට එහෙම හල් දෙන්න බෑ. අර හැමෝටම දෙන පොදු විදිහට බෙහෙත එහෙම දෙන්න බෑ. පවුලේ විශේෂයි පුතේ. පවුලේ මාරයි. හරිද? එයාලට හොඳට සැලකෙන්න
අපි එක තරහ වෙන්න පුළුවන් නේ. රයිට්. එහෙනම් පවුලේට දෙන විශේෂ පෙත්තක් තියෙනවා බහුවචන කිරීම සඳහා. රයිට්. ඒකට අපි කියනවා පවුලේ මාරය කියලා මම පුතාලා මතක තියාගන්න. පවුලේ අය මාරයි. ඒ නිසා ඔන්න පවුලේට විශේෂ පෙත්තක් හදලා දිනවා අලග හොස්පිටල් එකේ. හරි මොකද්ද මේ පෙත්ත? මාර්. රයිට්. අන්න එනවා පවුලේ එක්කෙනෙක් එනවා. අපි පවුලේ ආදරෙම කරන්නේ කවුද? රයිට්. ඔන්න අම්මා එනවා. එයා අම්මා කියන නාමපදේ බහුවචන කරන්න නම් අම්මා කියන නාමපදේ අම්මලා කියලා බහුවචන කරන්න නම් පුතේ නාමපදයකට අපි මොනවද දෙන පෙත්ත කිව්වේ? මාර්. රයිට්. උඩ නාමපදයකට අපි දුන්නා මාර් කියලා. ඒතර අම්මා මාර් අම්මලා වෙනවා. රයිට්. තව කෙනෙක් ගමු. අන්නා අයියා එනවා. අයියලා අන්නා මාර්. හරිම ලේසි නේද? මේක නම් පුතාලට ගොඩක් උගන්නන්න ඕනේ. මොම ඔයාලා දන්නවා. ඒ වගේම ඉතාමත් බේසි පවුලේ කෙනෙක් ආවොත් එයාගේ නාමපදයකට මාර් දානවා. අක්කා මාර්, අන්නා මාර්, මාමා මාර්, පාට්ටන් මාර්, පාටි මාර් නේද? එහෙම කියලා නාමපදයකට මාර් දැම්මහම මොන පුතේ ඒක වචනයක් බහුවචනයක් කරගන්න පුළුවන්. හරි. තව එකක් තියෙනවා. පුතේ පුතාලට දෙමළ භාෂාවේ ඉගෙන ගන්න තියෙනවා පුතාලා ඒ කියන්නේ තනි අකුරේ නාමපද තියෙනවානේ. ඔන්න බලන්න පුතේ මලට කියනවා පූ, ඊට පස්සේ ගින්දර වලට කියනවා තී, පිටි වලට මා, මැස්සට ඊ. කොහොම අපි පාවිච්චි කරලා තියෙනවනේ. හරි. මේව බහුවචන කරනකොට ඔන්න මතක තියාගන්න ඔන්න විශේෂ පෙත්තක් දෙන්න තියෙනවා. ඒක මොකද්ද? අක්කල්. මොකද්ද පුතේ? අක්කල්. නාමපදයකට මොකක්ද එකතු කරන්නේ? අක්කල්. පූ මල, පූකල් මල් කියලා හැදෙනවා. right. තීකල් තනි අකුරක්, මාකල් තනි අකුරක්, ඊ තනි අකුරක්, අක්කල් වෙනවා. හැබැයි පුතේ මේක හොඳට මතක තියාගන්න. පුතාලට හම්බ වෙනවා විශේෂයෙන් ගොඩාක් ප්‍රශ්න පත්‍ර වලට එනවා මේ වචනය. පුතේ කයි කියලා කියන්නේ තනි අකුරක්. කයි කියන්නේ අත. කයි කියන්නේ අත. එහෙනම් අත් කියලා බහුවචන කරනකොට දැන් පුංචි ඔයාලට හිතෙනවා මේක තනි අකුරක්. එහෙනම් මේකට එකතු කරන්නේ අපි අක්කල් කියලා. නේද පුතේ? මෙන්න මේ කයි කියන එකට හල් තමයි එකතු වෙන්නේ. ඒකට අක්කල් එකතු වෙන්නේ නැහැ. මේක විශේෂයි පුතේ. ඒ වගේ මේ වචනේ නිතරම පේපර්ස් වලට ප්‍රශ්න පත්‍ර වලට එනවා. කයි නම් කයිකල්. අපි කයිකල් කියලා දාන්නේ. මේක අමතරව මේ තනි අකුරේ නාමපද වලට අක්කල් එකතු වෙනවා වගේමයි පුතේ. තව පුංචි කොටසක් තියෙනවා අක්කල් එකතු වෙන. මෙන්න මෙහෙම. සමහර ආ ශබ්ද සහ සමහර ඌ ශබ්ද. ඔන්න මම පුතාලට සාමාන්‍යයෙන් පාසලේදී ප්‍රශ්න පත්‍රයෙන් හම්බෙන වචන කීපයක් දෙන්නම්. පුතාලගේ පොතේ ලියා ගන්න. පුරා කියලා කියන්නේ පුතේ පරලියක්. මේක බහුවචන කරනකොට අක්කල් වෙනවා. පුරා පරවියා, පුරාකල් පරවිය. මේ වචනය බොහෝ වෙලාවට grade 7 හත වසරේ ඇයට එනවා. right. තව එකක් තියෙනවා පුතාලා විලා කියලා කියන උත්සවයට. මේකත්මයි පුතේ බහුවචන කරනකොට අක්කල් වෙනවා. තව උයන්නෙන් එකක් තියෙනවා. මේක බලන්න පසු බහුවචන කරනකොට පසුකල් බවට පත් වෙනවා. right. පුරාකල්, විලාකල්, පසුකල්. තව පන්ති කියන්නේ වහුප්පු. එහෙනම් පන්ති කියද්දි වහුප්පුකල් කියලා හැදෙනවා. තවත් එකක් තියෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. පුතේ මේක විශේෂයෙන් 7 වසරේ අයට පුතේ තේන් කියලා කියන්නේ අපි මී පැණි වලට. හරිද? තේන්. ඊට පස්සේ පුතේ මී මැස්සට කියනවා අපි ඊ කියලා. මී මැස්සට ඊ කියලා. ඊ කියන්නේ මැස්සට. තේන් මී පැණි ඊ මැස්ස. දැන් අපි මී මැස්සෝ කියලා හදන්න යනකොට පුතේ බහුවචන කරනකොට ඊ එක තමයි ගන්න. ඊ කියන්නේ මැස්සනේ. ඒක බහුවචන කරනකොට ඒකට එකතු වෙන අක්කල්. ඇයි ඒ? එයා තනි අකුරේ නාමපදයක්. right. මේ දෙක දැන් එකතු වෙනවා මී මැස්සෝ කියලා හදද්දි. දැන් කොහොමද එන්නේ තේ? මෙතන අන්දාන ඊ නී වෙනවා. එතකොට මී මැස්සෝ කියද්දි තේනීකල් වෙනවා. පුතාලේ ප්‍රශ්නයක් එනවා ඒ තේනීකල් කියලා මී මැස්සෝ වලට අක්කල් එකතු කරේ කියලා පොඩි ප්‍රශ්නයක් එනවා.
දැන් තේරෙනවනේ එක්කල් කියලා එකතුනේ ඊ කියන එකට. ඒකල තේන් එකට ඉක්කල් එකතු වෙලා තමයි තේන් ඉක්කල් බවට පත් උනේ. හරිනේ. එහෙනම් ඔන්න තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි බෙහෙත් පෙත්ත නේද? එක්කල් එකතු කිරීම. තනි අකුරේ නාම පද සහ සමහර ඌ සහ ආ ශබ්ද වලට එක්කල් එකතු වෙනවා. right අපි ළඟට යමු. ඊළඟ එක මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ඊළඟට එන ලෙඩ්ඩු ටික ඊළඟට අනේ මාව බහුවචන කරන්නකෝ කියලා එන ලෙඩ්ඩු ගේ මෙහෙම ලක්ෂණයක් තියෙනවා. කොහොමද? මේ බලන්න පුතේ. ඔන්න මම එකක් ලියනවා. මරම් පලම් කාහම් වනම් කුඩම්. හරි මම මේක ලියනකොට ඔයාලා දන්නවා මොකද්ද මේ උගන්වන්න යන්නේ කියලා. මේ වෙනකොට ඔයාලා සමහරලාට මේක වචන ටික බහුවචන කරලා තියලා ඒතරම් මේක හරිම ළමයිට ලේසිය කොටසක් මේක. වරද්ද ගන්නෑ. හැබැයි ඉඳලා හිටලා සමහර අය වරද්ද ගන්නවා නේ. අදින් පස්සේ එක කරන්න එපා. බලන්නකො මෙයාට මොකද්ද තියෙන ලක්ෂණය කියලා. හොඳට බලන් ගියොත් ඔයාලට පේනවා මේ හැම අකුරක් වචනේ හැම වෙලාවෙම අවසන් වෙලා තියෙන්නේ කියන අක්ෂරයෙන්. මේ බලන්න පුතේ. මේ වචනේ අවසන් වෙලා තියෙන කියලා. එහෙනම් ලෙඩේ කෑටි දෙනකොටම අනේ මාව බහුවචන කරන්න කියලා අඬාගෙන එනකොටම එයාගේ වචනේ ඒ නාමපදයේ අවසන් වෙලා තියෙන අක්ෂරයෙන් නම් වහාම මෙයා ඔපරේෂන් තියටර් එකට දාන්න වෙනවා කියලා වා තීරණය කරන්න. ඇයි ඔපරේෂන් කරන්නේ? අපි කරන්නේ ඔයාලා දැන් ඔයාලා ડોක්ටර්ලානේ. රයිට්. හරි මෙයාගේ මේ මේක කපන්න ඕනේ. හරියන්නේ නැහැ. මේ ලෙඩේ මුද කරන්නේ. මෙයා බහුවචන කරන්න අනිවාර්යයෙන්ම කපන්න ඕනේ. දැන් තියටර් දාලාම කපලා මෙහෙම ගෙදර යවන්න පුළුවන්ද? බෑ. ලෙඩාට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන. මොකද්ද? කපලා මෙයාලා හැමෝටම දෙන්න පුතේ ගල් කියන කොටස. ඒ පුතේ බිඳුවට පස්සේ මේක ගල් කියලා අපි කියන්නේ. අපි ඉගෙන තියෙනවා ක අකුර බිඳුවට පස්සේ තිබ්බොත් අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියවන්නේ ග කියලා. බිඳුවට පස්සේ ග වේ. එහෙනම් උංගල්. මොකද්ද දෙන පාර්ට් එක? right. ඔන්න තියටර් දැම්මා. කැපුවා. අපි දුන්නා යාට පාර්ට් එක ගෙදර යන්න කොටසක් දුන්නා. මේ කොටසෙන් පස්සේ යාගේ අසනීප හොඳ වෙනවා. ඒ කියන්නේ යා බහුවචන වෙනවා. යා එන්නේ අඬාගෙන අනේ මාව බහුවචන කරන්න. අල්මයින දැක්ක ගමන් දැම්ම තියටර්. අල්මයින කැපුවා. දුන්නා පාර්ට් එක. උංගල්. right. ඔන්න පුතේ දැන් මෙයාලා බහුවචන වෙලා. හරිම ලේසි නේද? එහෙනම් අල්මයින දැක්ක ගමන් කපන්න ඕනේ. එයා ඒක තියාගෙන මුකුත් කරන්න බෑ. බහුවචන කරන්න බෑ. කපලා නිකන් ගෙදර යවන්නත් බෑ. එයාට දෙන්න ඕන පාර්ට් එකක් උංගල්. දැන් මොනවද එන උත්තර? මරංගල් වෙනවා. ගස් බවට පත් වෙනවා. පළම් පළතුරු. පළංගල් පළතුරු වෙනවා. කාහම් කපුටා. කාහංගල් කපුටෝ වෙනවා. වන වනය. වනංගල් වනාන්තර වෙනවා. කුඩම් කලය. කුඩංගල් කල බවට පත් වෙනවා. දැන් පැහැදිලිනේ. right. දැන් මොන පෙති දුන්නා අපි හල් මාර් ඔක්ක. එක ඔපරේෂන් එකක් කරා කපලා උංග. තව තුනක් තියෙනවා ඉගෙන ගන්න. පුතේ මෙන්න මෙහෙම නාම පදයක් ආවොත්. හරිද? ඔන්න මම ලියන උදාහරණ ටිකක් බලන්න පුතාලා. ඔන්න මේකේ මම ලියනවා නන්බන්. නන්බන් කියන්නේ කොහොමද පුතේ? යාළුවා. අරසන් රජතුමා. අරසන් කියන්නේ රජතුමා. අපි තව ගමු රජතුමා තව කියනවා මන්නන්. මානවන්. මානවන් කියන්නේ ශිෂ්‍යයා නේද? right. තව ගමු අපි සිරුවන්. පුංචි ළමයින්ට පාවිච්චි කරන ළමයා කියන්නේ සිරුවන්. පුතේ මේ නාමපද දිහා හොඳට බැලුවොත් මේ නාමපද දීර්ඝයි. අකුරු හතරක් තියෙනවා. ඒ වගේම මේ නාමපද අවසන් වෙලා තියෙන්නේ පුතේ මේ බලන්න අන් අක්ෂරේ. නාමපද දිගයි අන් අක්ෂරයෙන් අවසන්. පැහැදිලි? ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ මේකත් ඔපරේෂන් එකක්. මේ ඔපරේෂන් එක කරන්න කලින් පැහැදිලි ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි නාමපද දීර්ඝ වෙන්න. ඒ වගේම නාමපද ඉරණ්ඩ සුළි නාන හල් වෙලා අවසන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක හතක්වත් තියන්න එපා. හල් විතරක් එකතු කරන්න මේ ලක්ෂණ ටික නැත්තම්. මේ ලක්ෂණ ටික තියෙනම් බය නැතුව අවසන් අකුර කපන්න පුතේ. ඔන්න තියට දැම්මා කොටසක් කැපුවා. කපලා මෙන්න මේ පාර්ට් එක යාලට දෙන්න. අර්හල්. අන් කපලා අර්හල්.
පුතේ අපි එකතු කරන්නේ අර කංගල් මේකේ රහල්. right අපි බලන්නේ මොනවාද මේ තේරුම් ටික කියන්න පුතේ. නන්බන් යහළුවා බහුවචන කරා නන්බර්හල් යහළුවෝ. අරසන් රජතුමා අරසර්හල් රජවරු. මන්නන් රජතුමා මන්නර්හල් රජවරු. මානවන් ශිෂ්‍යයා මානවර්හල් ශිෂ්‍යෝ. සිරුවන් ළමයා සිරුවර්හල් ශිෂ්‍යෝ. දැන් පැහැදිලිද? right මෙන්න මේ පොයින්ට් එක ඔයාලා වරද්ද ගන්න. මෙන්න මේක. මාන් කියන්නේ මුවාන්ට. right ගොඩාක් ළමයි නෙවෙයි. පුතේ ඉන්න පුළුවන් අපිට හදිසියට මේක වරදිනවා. එන්න අකුර දැක්ක ගමන් මේකේ එන් කපල රුහල් දාන්න උත්සාහ කරන්න එපා. මොකද මේකේ එක ලක්ෂණයයි තියෙන්නේ එන් කපන්න පුළුවන්. ඒ කියන්නේ එන් වලින් අවසන් කියන ලක්ෂණය විතරයි තියෙන්නේ. ඒ මොනවා කියලා එන් කපල අපිට රුහල් දාන්න බෑ. මේ නාමපදේ කෙටි. ඒ නිසා මාන් කියන එක බහුවචන වුණාම අර කලින්ම තියෙන සාමාන්‍ය පෙත්ත දෙන්න. මාන්හල් කියලා විතරයි හදන්නේ. කපන්න යන්න එපා. right අපි ඊළඟ පොයින්ට් එකට දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න මම ආයෙ ප්‍රශ්න ටිකක් පුතාලට දාන්න. ඔන්න බලන්න. සොල් මේක පුතේ කෙටි කියලා අපි සලකන්නේ. මේ සො කියලාවට ඇදිලා නෙන්නේ මේක එක අකුරක්. සොල්. සොල් කියන්නේ වචනේ. පල් දත පුල් තනකොළය ඊට පස්සේ ඔය තුන ගමුකෝ. දැන් මේකේ ලක්ෂණ පැහැදිලි ලක්ෂණ දෙකක් තියෙනවා. මෙන්න මේකත් කපන්න ඕනේ. මේකත් තියට දාන්න ලෙඩේ. හරිද? මෙයා බහුවචන කරද්දී මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවද කියලා බලන්න. නාමපදේ කෙටි වෙන්න ඕන. නාමපදේ කෙටි ඕන දීර්ඝ නැහැ. කලින් එකේ දීර්ඝයි. දැන් නාමපදේ කෙටි වෙන්න ඕන. අවසන් වෙලා තියෙන අක්ෂරය බලන්න පුතා. අවසන් වෙලා තියෙන අක්ෂරය පාඹුලානා ලක්ෂණ දෙකයි නාමපදේ කෙටිවීම සහ අවසන් වෙන උන් පාඹුලානා වලින්. ඒ වුණොත් මෙයාගේ පුතේ කපන්න. ඒකද පුතාලා දාන්න මෙන්න මේ පාර්ට් එක එකතු කරලා මෙයා විතර යවන්න බහුවචන කරලා. සොල් වලට කියපුවා ට්කල්. මේ රෑන හල් වෙච්ච ගමන් ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ට්. රෑන හල් වෙච්ච ගමන් ට්. ට් වලට පස්සේ මෙයා આવොත් ක කියලා තමයි අපි කියන්නේ. මේ රෑනට පස්සේ මේ අකුර වචනයක බල තිබොත් ක කියලා කියන්නේ ක. එහෙනම් ෂොට්කල්. ෂොට්කල් කියන්නේ words වචන. සොල් කියන්නේ කොන්න බහුවචන වුණා. ඊට පස්සේ පුතේ පල් කියන්නේ දතනේ පච්කල්. දත්. පුල් කියලා කියන්නේ තනකොළ වල ඒක වචනය. ඒතර පුච්කල් තනකොළ. ඔන්න ඊළඟ කොටස. මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕන දැන් කීපයක් තියෙනවා පුතේ. වරද්ද ගන්න එපා. මෙන්න මේ වචනේ. පුතාලට හැමෝම කාල් කියලා. කාල් කියන්නේ කකුල. දැන් මේකේ ලක්ෂණ දෙකක් තියෙනවා වගේ පෙනුනට මේක බහුවචන කරාදී කපන්න බෑ පුතේ. ඒකට හේතුව කා කියලා මේක ඇදෙනවා. ඒතර මේක දීර්ඝ නාම පදයක් විදිහට සලකන්න. එතකොට මේක බහුවචන කරාදී පුතේ හල් විතරයි. කාල් කාල්හල් කකුල් කියලා එන්නේ. හරි? මේක උත්කල් වෙන්නේ. right. ඊළඟ ක්‍රමයට යන්න. ඔන්න මම ආයිමත් නාම පද ටිකක් දාන හොඳට බලන්න. නාල් කියලා කියනවා පුතේ දවස් එහෙම නැත්නම් දිනේ කියන්නේ. පොරුල් කියලා කියනවා භාණ්ඩය කියන අදහස. යම්කිසි භාණ්ඩයකට අපි කියනවා පොරුල්. බලන්න පුතේ මේ පොයින්ට් එකේදී මේ කතා කරන තැනදී පුතේ නාමපදේ දීර්ඝ වුණත් කෙටි වුණත් ප්‍රශ්නයක් නැහැ. නාමපදේ දීර්ඝ වුණා කෙටි වුණා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා සලකන්න ඕනේ මෙන්න මේ අකුරෙන් අවසන් වෙලා තියෙනවද කියන විතරයි. මොකද්ද? මෙන්න මේ කාලානා හල් වෙලා තියෙනෝ. නිකම් බෑ හල් වෙලාම තියෙනෝනේ. හොඳට මේක අධ්‍යයනය කරන්න. මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බල බල හරි කමක් නැහැ. මේ එක වචන බහුවචන වල තියෙන ගැටලු निराකරණය කරගෙන මේ පාර වාර විභාගයට යන්න ඕනේ. හරි ලකුණු 20ක විතර සමහරලාට ක්වෙස්චන් එකක් ප්‍රශ්නයක් පුතාලට එන්න පුළුවන් අපරාධනේ. ඒ නිසා දෙපාර තුන් පාර මුදින් මේ වීඩියෝ එක අහන්න ලියන්න තව වචන හොයාගෙන බලන්න. right? දැන් මේක කියලා හල් වෙලාම තියෙනවා. මේක බහුවචන කරාදී පුතේ ඒකෙත්ලා කැපෙනවා. හරි? ඒකල එකතු වෙන්නේ අට්කල්. අට්කල්. ඊට පොරුල් එක එල් කැපුණා මම පුතාලා අට්කල්. එතකොට කොහොමද එන්නේ? නාල් දවස් නාට්කල් දවස්. පොරුල් භාණ්ඩේ පොරුල්කල් භාණ්ඩ. right. අපි මේ වෙනකොට ක්‍රම ඔක්කොම ටික වගේ ඉගෙනගෙන ඉවරයි. මොනවාද අපි පාවිච්චි කරපු ක්‍රම කියලා බලමු. right. එකක්ම හරි. පළවෙනි කේදී අපි දුන්නා සාමාන්‍ය නාමපදයක් සඳහා හර.
පවුලේ සඳහා දුන්නා අපි මාර්. අල්මය නැත් එක්ක ගමන් යාව කපලා අපි අංගල් දුන්නා. ඊට පස්සේ තනි අකුරේ හෝ සමහර ආස වූ ශබ්ද වලට උත්කල් දුන්නා. මෙතන පෙත්තක් දුන්නා. ඊට පස්සේ නාමපදයේ දීර්ඝ වෙනා උන් වලින් අවසන් වුණා නම් අපි උන් කපලා ඉර්හල් දුන්නා. ඊට පස්සේ පුතේ නාමපදයේ කෙටි වෙලා පාමුලාන ඉල් වෙලා තිබ්බනම් ඉල් කපලා උත්කල් දුන්නා. අවසානික පුතේ නාමපදයේ දීර්ඝ වුණත් කෙටි වුණා ප්‍රශ්නයක් නෑ. කාල්ලාන වලින් අවසන් වෙලා තිබ්බන එයා කපලා අපි උත්කල් දුන්නා. දැන් ඔන්න මතකයිද ක්‍රම ටික? ඔන්න පුතේ ඒක වචන බහු වචන කරන ක්‍රම ටික. අයි පාරක් පළවෙනි සාමාන්‍ය රෝගීක් නම් සාමාන්‍ය නාම පදයක් නම් කල් එකතු කරා. පවුල කෙනෙක් නම් අපි නාම පදයකට මාර එකතු කරා. නාම පදේ අක්ෂරයෙන් අවසන් කපල අංගල් එක කරලා ඒක වචනේ බහු වචන කරා. තනි අකුරේ නාම පදයක් හෝ සමහර ඌෂා ආ ශබ්ද වලට නාම පදයකට එක්කල් එකතු කරා. ඊට පස්සේ පුතේ තනි අකුරක් නම් අපි නාම පදයකට එක්කල් එකතු කරා. ඊට පස්සේ ඌ ශබ්ද සමහර ඌ ශබ්ද සහ සමහර ආ ශබ්ද වලට එක්කල් එකතු කරා. ඒක හොඳට අධ්‍යයනය කරන්නේ කොටස. ඊට පස්සේ පුතේ නාම පදය දීර්ඝ වෙලා ඉරන්න සුළුනාන හල් වෙලා නම් ඒ අකුරු ඉවත් කළා හල් දැම්මා. ඊට පස්සේ පුතේ නාම පදය කෙටි පාමුලාන ඉල් වලින් අවසන් එක්කල් එකතු කරා. ඉල් කපලා අවසානික නාම පදේ දීර්ඝ වුණත් කෙටි වුණා ප්‍රශ්නයක් නෑ. කාල්ලාන වලින් අවසන් වෙලා තියෙනුන හල් වෙලා එහෙනම් ඒක කපලා එක්කල් දැම්මා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවස් උත්සාහ කරේ පුතාලට සාමාන්‍ය දෙමළ භාෂාවේ එක වචනයක් බහු වචනයක් කරගන්න විදිය උගන්වන්න. විභාගයට පෙර කීප වතාවක් මේ වීඩියෝ එක බලලා මේ වගේ තවත් නාම පද හොයාගෙන ඒවා බහු වචන කරන්න පුරුදු වෙලා විභාගයට මුහුණ දෙන්න ඔබට අනිවාර්යයෙන්ම හොඳ ලකුණකට යන්න පුළුවන්. හැමෝටම good bye. වණක්.